අපි කතා කරන්නේ වගේ යාළුවෙක් වගේ නෑදෑයෙක් මේ වගේ ඕනම කෙනෙක් දාපු WhatsApp ස්ටේටස් එකක් කොහොමද ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්නේ කියලා. Welcome to Hashanki YTC. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද WhatsApp status එකක් කිසිම app එකක් කිසිම website එකක් කිසිම payment එකක් නැතුව ඔයාගේ device එකටම save කරගන්න කියලා. ඉතින් දැන් කෙනෙක් ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද මේක ප්‍රායෝගිකව යෙදෙන්නේ. ඉතින් එහෙනම් මම උදාහරණයක් කියන්නම්. ඉතින් ඔයා හිතන්න ඔයාගේ යාළුවෙක් වීඩියෝ එකක් WhatsApp status දානවා. ඔයාට මේ වීඩියෝ එකේ යාළුවට message එකක් දාලා ඉල්ල ගන්නත් බෑ. ඒ කියන්නේ නිකන් ඔයාට කම්මැලි වගේ හරි මොකක් කරේ තුමුද ඔයාට යාළුවගෙන් ඉල්ල ගන්නත් බෑ. ඔයාට මේක ස්ක්‍රීන් රෙකෝඩ් කර ඉන්නත් කම්මැලි. ඉතින් ඔයා මේනකොට ස්ටේටස් එක බලලා තියෙන්නේ. ඔයාට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න බෑ මේක වීඩියෝ ගන්න. ඉතින් ඒ වගේකට මොකක්ද ඔයාලට කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක අපිට වෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ තියෙන වීඩියෝ ගන්න අපිට ඒකේ ෂෙයා කරන එක ක්ලික් කරලා ලින්ක් එක කොපි කරලා මේක Google එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. WhatsApp එකේදී එහෙම අපිට පේන විදිහට ලින්ක් එකක් මෙතෙන්දී ජෙනරේට් වෙන්නේ නැහැ. ඒ ලින්ක් එක ජෙනරේට් වුණාට අපිට ඒ ලින්ක් එක ගන්න විදිහක් නැහැ. ඉතින් මොකද්ද මෙතෙන්දී කරන්න පුළුවන්? හරි. අපි ඉතින් මේ ගැන කතා කරන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක වලින් තව පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් ඔයාව තාමත් අපේ subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් පහළ දෙන subscribe button එක click කරලා අපේ subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා like එකක් දාලා ඔයාගේ feedback එක comment එකක් විදිහට comment කරන්න. හරි. ඉතින් මෙතෙන්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. ඒ ප්‍රශ්න තමයි මේක ඔයාලට කරන්න පුළුවන් ඔයාගේ තියෙන Android phones වලින් විතරයි. ඔයාගේ තියෙන Apple device එකේ නැත්නම් ඔයාගේ තියෙන iPhone එක ගන්න ඔයාලට මේ steps ටික දැනට තියෙන update වල හැටියට කරන්න බෑ. ඒ කියන්නේ මේනකොට තියෙන Apple වල තියෙන iOS update එක හැටියට කරන්න බෑ. සමහර විට මේක ඉස්සරහට මේ features ලැබෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඔයා කැමති WhatsApp status එකක් ඔයා සම්පූර්ණයෙන් බලලා ඉන්නට පස්සේ ඔයාට කරන්න දෙන WhatsApp එකෙන් back වෙන්න. ඉතින් මේකට shortcut එකක් තියෙනවා. මම shortcut එක අන්තිමටම කියන්නම්. ඊට පස්සේ ඔයා යන්න ඔයාගේ තියෙන file manager application එකට. මෙතනදී ඔයාගේ තියෙන my files හරි එහෙම නැත්නම් Google file හරි මේ ඕනම application එකක් ඔයාලට use කරන්න පුළුවන්. මම මෙතන Samsung ලගේ තියෙන my files app එක use කරනවා. ඊට පස්සේ ඔයාගේ my files කියන Samsung වගේ app එකේ නම් ඔයාට උඩ තියෙන ඉරිගෑ තුන touch කරලා settings වලට ගිහිල්ලා ඔයාට slow hide system files කියන එක මේ විදිහට on කරගන්න පුළුවන්. ඉතින් ඔයා use කරන Google file application එක නම් ඔයාට ඒ application එක open කරලා උඩ තියෙන ඉරිගෑ තුනට click කරලා මෙතන තියෙන settings වල slow hide file කියන switch එක on කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ internal storage කියන එක උඩ click කරන්න. මෙතනදී ඔයාලට තියෙනවා Android කියලා folder එකක්. මේකේ media කියලා folder එකක් තියෙනවා. මේකේ ඔයාලට .com WhatsApp කියලා තියෙනවා. ඔයාගේ WhatsApp dual messenger වගේ තියෙනවා නම් මෙතනදී ඔයාලට 3-4ක් පෙන්වන්න පුළුවන්. උනත් ඔයා එක එක try කරලා බලන්න. මම මෙතනදී select කරගන්නවා මෙන්න මේ com.whatsapp කියන folder එක. ඊට පස්සේ මේකේ තියෙන WhatsApp කියලා folder එකක්. මෙතන ඇතුලේ තියෙනවා accounts කියලා folder එකක්. මේකෙදී ඔයාට මෙන්න මේ වගේ ෆෝල්ඩර් සෙට් එකක් තියෙන 4ක් හෝ ඊට වැඩි ගණනක් තියෙන්න පුළුවන්. මෙතනින් ඔයාට බොහෝ දුරට 1011 හෝ 1002 කියන ෆෝල්ඩර්ස් තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. මේක සමහරට වෙනස් වෙන්න පුළුවන්. මගේ තියෙන්නේ 1011 කියන ෆෝල්ඩර් එක. මම මේක ක්ලික් කරනවා. ඊට පස්සේ මීඩියා කියලා එකක් මේක යටම තියෙනවා. මෙන්න මෙතන තියෙනවා hide කරපු ෆයිල් එක විදිහට .status කියලා ෆෝල්ඩර් එකක්. ඔයා මේක ක්ලික් කරගන්නවා. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ WhatsApp එකෙන් ඔයා බලපු ස්ටේටස් ඔක්කොම වගේ මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි කතා කරමු මේකට තියෙන shortcut එක මොකක්ද කියලා. ඉතින් ඔයාට මේක නිතරම වගේ කරන්න ඕන නම් ඔයාට පුළුවන් මේක උඩ long press කරගෙන ඉන්න. long press කරගෙන හිටියට පස්සේ මේ කොහෙන් හරි මේකේ tool bar එකක් එයි. මෙන්න මෙතන තියෙනවා move කියලා මෙන්න මෙතනින් ඔයාට මේක add home screen කියන එකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන add කරන්නද කියලා අහනවා. මම මේක add දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක ඔයාගේ home screen එකෙන් ඔයාට එකපාරක් click කරපුවම ඔටෝම මෙතනට ඔයාව අරන් එනවා. හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට කොහොමද මේක save කරගන්න කියලා. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න මෙතන තියෙන files ඔක්කොම පැය 24ක් යද්දි කියන්නේ මෙතෙන්ට වෙලා පැය 24ක් යද්දි delete වෙලා යනවා automaticallyම. ඉතින් අපි මෙතනින් මොකරි post එකක් select කරගමු. මම මෙතනින් මට example එකක් විදිහට මම select කරගන්නවා මෙන්න මේ තියෙන photo එක.
ඔහොම මේකට ලොන්ග් ප්‍රෙස් කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක copy සහ move කියලා options දෙකක් එනවා. මම මේකෙන් copy කියන option එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේක copy කරගන්න ඕනේ තැනක් ඔයාලට select කරගන්න ඕනේ. මම මේක internal storage වල තියෙන CDMI කියන folder එක ඇතුළට මම නිකන් save කරගන්නවා. ඊට පස්සේ copy කියලා දුන්නාට පස්සේ අපිට එතෙන්ට location එකට ගියාට පස්සේ මෙන්න මේ විදියට ෆොටෝ එක බලා ගන්න පුළුවන්. මම මෙතන මේ විදියට ෆොටෝ එක ඕපන් කරගන්නවා. so මේ තියෙන ෆොටෝ එක අපි බලමු ස්ටේටස් වල තිබ්බත් මේ ෆොටෝ එකමද කියලා. ඔව් ස්ටේටස් වල තිබ්බත් ඒක. මම තා වීඩියෝ එකකුත් ගන්නවා. මෙන්න මේ වගේ වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට බලන්න දැන් මෙන්න මේක වීඩියෝ එකක්. මම දැන් මේක සේව් කරලා පෙන්නන්නම්. ඔයාලා මේක ලොන්ග් ප්‍රෙස් කරන් ඉන්න. ඊට පස්සේ මේක copy කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේක save කරන්න ඕන කියන location එක select කරන්න. මේක මේ පාර CDMI එකතම save කරනවා. මෙතන copy here දෙනවා. ඊට පස්සේ මම store folder දුන්නාට පස්සේ කිලිමාව එතෙන්ට අරන් යනවා. මම ඔන්න එතනින් ගිහිල්ලා මේක play කරලා බලනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට play වෙනවා. හරිද අද අපි කතා කරේ කොහොමද WhatsApp status එකක් කිසිම application එකක් use කරන්නේ නැතුව free ඔයාගේ phone එකේම save කරගන්න. නැත්නම් ඔයාගේ phone එකේ download කරගන්න කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් like කරන්න, channel එකට අලුත් කෙනා subscribe කරලා එකතු වෙන්න. අපි හම්බෙමු මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින්. එහෙනම් thank you for watching this video.